මිනිසුන්ට පමණක් නොව දෙවියන්ටද දුකින් මිදීම පිණිස මඟ පෙන්වූ දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්තෘන් වහන්සේ වූ අපතිලෝ ගුරු බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහිපත් කරන්නා වූ ඒ උතුම් වෙසක් පොහොය අදයි. අමාගඟ ගලාලා අමාගිනි නිවේවා. හදේ සෝක සංකා තැවුල් දුක් නොවේවා. ලෙඩ රෝග දුරුවෙලා සුවසෙතම සැදේවා. සොඳුරු ගුණදම් හිතට පුරුදු කෙරේවා. බුදු දහම් සඟගුණෙන් ලෝකයක් නිවේවා. වෙසක් කා සිරිපැතුම් දසතම ඇසේවා. දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ඔබ සැමට. මේ Life with me. කලින් වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවා වෙසක් පොහොය දවස සමරන්න මම කොහොමද ලකලැහැස්ති වෙන්නේ, කූඩු හදන්නේ කොහොමද, කූඩු කීයක් හදලා තිබ්බද, හදලා තිබ්බ කූඩු මොන වගේද කියලා චූටි ක්ලිප්ස් ටිකක් එකතු කරලා මට තිබ්බ වෙලාවත් එක්ක මම ඔයාලට වීඩියෝ එකක් කලින් අරගෙන ආවා. ඉතින් ඔන්න ඒ වීඩියෝ එකේ මම ඔයාලට පොරොන්දු වුණා වෙසක් දවසේ මේ මං හදාගත්තු මේ කූඩු එල්ලලා ඊට පස්සේ හදන්නත් තිබ්බනේ කූඩු ගොඩක්. ඒ දේවලුත් එල්ලලා එතකොට ඒක කොලාලා ඔක්කොම ඉවරයක් ගාලා එල්ලලා ලයිට් දාලා පහන් පත්තු කරලා මං කොහොමද වෙසක් දවස සැමරුවේ කියලා ඔයාලට වීඩියෝ එකක් අරගෙන එනවාමයි කියලා මං ඔයාලට පොරොන්දු වුණානේ. ඔන්න ඒ පොරොන්දුව ඔයාලට ඉෂ්ට කරන්න තමයි මං මේ වීඩියෝ එක ඔයාලට ඉක්මනටම අරගෙන ආවේ. ඔන්න ඉතින් මේ තියෙන්නේ මගේ ගෙදර. හරිද? ඔන්න ඉතින් කොහොම හරි මම ඔයාලට කිව්වනේ කූඩු 5ක්වත් අඩුම ගානේ හදාගන්න ඕනේ කියලා. ඒ වුණාට අම්මගේ මල්ලිගේත් උදව් ඇතුව එයාලත් හදපු කූඩුත් එක්ක කූඩු 7ක් විතර ඔන්න මේ පාර වෙසක් එකට අපට ගෙදර පත්තු කරන්න පුළුවන් වුණා. මං හදපු කූඩු 3න් මෙන්න මේ සුදු පාට කූඩුවට තමයි මං ගොඩාක්ම ආස වුණේ. මේ කූඩුව තමයි මං අන්තිමටම හැදුවෙත්. ඒ වුණාට මේ කූඩුව තමයි ඔයාලා දැකපු සුදු පාට කූඩුවට තමයි මං අන්තිමට ගොඩාක්ම ආස වුණේ. ඊට පස්සේ මේ තියන්නේ මම හදපු කූඩුවක්. මේ කූඩුවටත් මං ගොඩාක් ආසයි. මට ඒ කියන්නේ මං මේ කූඩු ටික අලවන්න මගේ හිතේ ඒ කියන්නේ තිබ්බ ආසාවට හිතේ තිබ්බ හැම විදියකටම කොළ කපලා අලවලා ලස්සනට මල් අලවලා කොහොම හරි ඔය විදිහට මං ගෙදරට කූඩු 3ක් හැදුවා. ඔය එහා පැත්තේ කොළ පාට කහ පාට කූඩුවත් මං හදපු කූඩුවක් තමයි. මං හදපු කූඩු 3ම එකම වගේ එකම ඒ කියන්නේ මෝස්තරයකින් එකම විදිහටම හදලා තිනවා. ඔයාලට බැලුමට පේනවා ඇති ඒ තුනම එකම වගේ කියලා. අර මල් එහෙම අලවලා එකම විදිහකට තමයි මං ඒ තුන හැදුවේ. ඔන්න දැන් ඔයාලට ඔය එක පෙළට කූඩු 3ක් පේනවනේ එකම වගේ. යන්නේ මං කියපු මං හදපු කූඩු 3 තමයි ඒ ඔයාලා දැන් මේ දකින්නේ. ඔන්න දැන් මේ ඔයාලට පේන සුදු පාට කූඩුව හැදුවේ අපේ අම්මා තමයි. එයා සාමාන්‍යයෙන් කූඩු අලවද්දී හැම අවුරුද්දෙම වගේ එයා අලවන කූඩුව තනි සුදු පාටින් වගේ තමයි එයා අලවන්නේ. එයා ගොඩාක් සුදු පාටට කැමති කෙනෙක්. ඒකින්ද ඉතින් එයා හැම පාරම හදන කූඩුව අනිවාර්යයෙන්ම සුදු පාට කූඩුවක් තමයි. ඊට පස්සේ ඔයාලා මේ දකින චූටි කූඩුව හැදුවේ අපේ මල්ලියේ. එයාත් මේ පාර කූඩු 4ක් විතර හැදුවා. මම හිතුවෙත් නෑ එයාට ඒ 4ම හදාගන්න පුළුවන් වෙයි කියලා. මොකද එයා කූඩු හදන්න ගත්තේ වෙසක් පොහොය දවසට කලින් දවසේ. මම ඒත් හදද්දිත් ඉනම් කිව්වා මම ඔයාට උදව් කරන්නද මේ ඕක හදාගෙන ඉවරයක් කරන්න බැරි වෙයි කියලා.
ඒ වුණාට එයා හිතාගත්තු විදියටම එයා හදන්නගත්තු කූඩු 4ම කාගවත් උදව්වක් නැතුව එයාට හදලා ඉවර කරන්න පුළුවන් වුණා ඉතින්. ඊට පස්සේ ඔන්න ඔයාලා දකින ඔන්න ඔය මැද තියෙනවනේ පාට කූඩු වගේ කූඩුව ටිකක් හරි විශේෂයි. ඒ කියන්නේ ඒක හැම පාරම අපේ මල්ලි හදනවා. ඒක හදන්නේ බ්‍රිසිල් බෝඩ් වලිනුයි A4 ෂීට්ස් වලිනුයි ඊට පස්සේ තව සෙලෝපේන් කොලයි ඔන්න ඔහොම ටිකක් ඕන වෙනවා. ඒක හදන්නත් අනිත් එක ලොකු වෙලාවක් යනවා. හරියට එක සමානව කපලා අනේ මන් දන්නේ එයා මොකද්ද කරලා ඒක හැම පාරම හදනවා. ඒක හදන්නත් ගොඩාක් වෙලාවක් යනවා. මම කවදාවත් ඒක ඒ කියන්නේ මම ඒ කුඩුවට ආසයි. උනාට කවදාවත් ඒක හදන්න යන්නේ නැහැ. මේ මොකද ඒක හදන්නේ කියන්නේ ටිකක් හරි සංකීර්ණයි අනේ. අන්න ඉතින් ඔය විදියට තමයි අපේ ගෙදර කූඩු ටික එල්ලුවට පස්සේ ඉස්සරහා පැත්තට පේන්නේ. හරිද? ඔන්න මේ මං හදපු කූඩු 3 මං හදන්න ගියාම මං ඔයාලට දෙයක් කියන්න ඕනි කියලා මේ කොළුවේ තියාගෙන ඉඳියා. දැන් මේකේ කූඩුවේ මල් අලවලා තියෙනවානේ. මේ මල් කපන්න ගියාට පස්සේ කපන්න යන ඩිසයින් එක නෙමෙයි ඇත්තටම මගේ අතින් කැපුණේ. හරිද? ඒක අර එකම විදිහකට කපන්නත් ඕනේ. එහෙමයි කියලා හිතලා මල් ටික කපන්න ගත්තට එකම විදිහට එකම මලක්වත් කැපුන්නේ නැහැ. සමහර මල් ඒ කියන්නේ හරිම ඒ කියන්නේ 아무තු විදිහට කැපුණේ. ඒ වුණාට එහෙමයි කියලා මම ඒක කිසිම වෙලාවක අතාරින්න ගියේ නැහැ. කපට මල කොච්චර වෙනස් වුණත් කැත වුණත් මං ඒක ලස්සන කළා. මට පුළුවන් උපරිමයෙන් මගේ කූඩු 3 හරිම ලස්සනට මම හදාගත්තා. අපි හිතන දේ සමහර විට අපට ඒ විදියටම ලැබෙන්නේ නැති වෙයි. ඒ වුණාට අපට ලැබෙන දේවල් හරි ලස්සනට ගොඩනගා ගන්න අපි දැනගන්න ඕනේ. අපට ලැබෙන දේවල් වලින් අපේ ජීවිතේ වුණත් ඒ කියන්නේ අපි හිතන පතන දේවල් අපට ලැබෙන්නේ නැති වෙයි කිසිම වෙලාවක. හැබැයි අපට ලැබෙන දේවල් වලින් හරි ලස්සනට අපේ ජීවිතේ අපේ හැම දෙයක්ම ගොඩනගා ගන්න අපට පුළුවන්. ඒක කරන්න දැනගන්නත් ඕනේ අපිම තමයි. මොකද මට ඒ කූඩු 3 අලවන්න ගිහිල්ලා ඒ සිද්ධ වෙච්ච චූටි දෙයින් හිතුනේ අන්නේ දේ තමයි. ඒ මල් කොච්චර ඒ කියන්නේ වෙනස් විදියට ආවත් මං ඒ හැම එකක්ම මං හිතාගත්ත විදියටම කූඩු 3ම මං හරි ලස්සනට අලව ගත්තා. කිසිම එක මට නම් කිසිම අඩුපාඩුවක් පේන්නේ නැහැ. කූඩු 3 හදන්න ගිහිල්ලා අන්න ඒ වගේ දේවලුත් ඉතින් ජීවිතේට වටින දේවලුත් මං ඉගෙන ගත්තා. එහෙනම් ඉතින් මං ඔයාලට පොරොන්දුන විදිහටම ඔන්න මගේ පොරොන්දුව මං ඉෂ්ට කළා. එහෙනම් ඉතින් වෙසක් බලන්න යන්න දන්සල් වඳින්න එහෙම යන ඔයාලා හැමෝම යන වෙනව නම් කිසිම කෙනෙක්ට කරදරයක් නොවේවා. ඔයාලා යන එන හැමෝම පාරවල් වල යද්දී පුළුවන් තරම් පරිස්සම් වෙන්න. විනයක් ඇතුව පාරේ යන්න එන්න. ඔයාලගෙන් ගොඩාක් ආදරෙන් ඒ ටික මම ඉල්ලනවා. මොකද රථ වාහන අනතුරු වලින් මිනිස්සුන්ට වෙන හානිය ගොඩාක් වැඩි මේ දවස්වල. ඒ ටිකත් එහෙනම් ගොඩක් ආදරෙන් මතක් කරන ගමන් එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. ආය අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න ඕනේ.